හෙලෝ කෝමද ඔගොලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන SI බෝයි ආර්ට්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද අපි අඳින්න යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චිත්‍රයක්. මම පළවෙනි පාට තමයි මේ වගේ චිත්‍රයක් දියසායම් මාධ්‍යයෙන් අඳින්නේ. ඉතින් පැත්තෙන් ඔයගොල්ලන්ට පේනවා මම චිත්‍රය අඳගත්තට පස්සේ පේන විදිය. එහෙනම් අපි මේ චිත්‍රය අඳින්නේ කොහොමද කියලා දැනගමු. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන ඊගත් එක්ක එකතු වෙන්න. ශාන්තිනායකයන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යන අතක් නොමදැන ක්ලේශ වසඟට හසු මාගේ ජීවිතය පූජා කරමි. හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි. සිත නාමෝතකින් සියලු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි. මෙන්න මේ වගේ තැන පාට කරන්න මම පාවිච්චි කරන්නේ බැනර් පෙන්. එතකොට අපිට සුදු පාට වඩාත් පැහැදිලිව පෙන්න ගන්න පුළුවන්. ශාන්ත සුවයෙන් සිත පිරියයි. සිත ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ. ජීවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි. හිස් වචන දොඩමින් නිසාරු දේ ගැන සිතමින්
සිඹිමි බැතියෙන් සියලු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි. එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා පූජා වේවා. මුළු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි. මාගේ සිතද ඒ මගට යොමු වේවා. ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්‍යයි. හරි යාළුවනේ, මම දැන් චිත්‍රය අන්තිම හරිය තමයි පාට කරගෙන යන ගමන් ඉන්නවා. මේත් එක්කම චිත්‍රය ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මේ චිත්‍රය දක්වලා තියෙන්නේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන්. අපි භූමි ස්පර්ශ මුද්‍රාව බුදුරුවක දක්වනවා නම් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබුව අවස්ථාව පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ සියලු දේට මහ පොළොව සාක්ෂියන අර්ථය දැක්වීමට. ඔන්න ඔය විදිහට තමයි මම දැන් චිත්‍රය ඇඳගෙන යන ගමන් ඉන්නේ අන්තිම හරිය. අරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා. මාගේ හදවත බුදු කුටියක් වේවා. දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා. ඉතින් හරි යාළුවනේ, අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් චිත්‍ර ගැන ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකත් එක්ක මෙච්චර වෙලාවක් රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.